Welcome to a world of endless wonder. This is Kiranidu Learning Zone, where we learn. Welcome to Kiranidu Learning Zone. සුබ දවසක්. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට වසර අවුරුදු 2300කට 2400කට විතර ඉහතදී සිද්ධ වෙච්ච සුවිශේෂී ආක්‍රමණයක සුන්දර ප්‍රතිඵලයක් පිළිබඳව. මේ ආක්‍රමණය එල්ල වෙන්නේ යුරෝපයෙන්. මේ යුරෝපීය ආක්‍රමණය එවකට ග්‍රීක ශිෂ්ටාචාරයද යටපත් කරගනිමින් මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් රජු මැසිඩෝනියාවේ පෙල්ලේ නගරයේ සිට ආරම්භ කරන මේ යුදමය ක්‍රියාදාමයෙන් ඔහු විසින් අති විශාල සුවිශාල භූමි ප්‍රදේශයක් තමන්ගේ මැසිඩෝනියන් අධිරාජ්‍යයට යටත් කරගන්නවා. මේ දැවැන්ත ආක්‍රමණයේදී ඔහු විසින් සමස්ත මුළු ග්‍රීක භූමි ප්‍රදේශය, ඊට පස්සේ උතුරු නෝර්ත් මැසිඩෝනියා කියන රටේ භූමි ප්‍රදේශ, තුර්කිය, ඊට පස්සේ සයිප්‍රස්, ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායල් වගේ රටවල්, ඊට පස්සේ ඉරානය, පර්සියාව, ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාවේ ඉන්දු ගංගාවේ නිම්නය දක්වාම මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ ආක්‍රමණයේ දැවැන්ත විදිහට සිද්ධ වෙනවා. මේ ආක්‍රමණයේ ප්‍රතිඵලයක් විදිහට ඇලෙක්සැන්ඩර් රජතුමා වයස අවුරුදු 32 දී මරණයටපත් වෙනවා. නමුත් මේ මරණයටපත් වෙනකොට ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා හරි අපූර්ව කියමනක් කියනවා. ඒ තමා අන්තිම තමන්ගේ අවසන් ඉල්ලීම් තුනක් කරනවා. ඒ තමා තමාගේ මරණයෙන් අනතුරුව තමාගේ දේහය තමාට වෙදකම් කළ වෛද්‍යවරු විසින් රැගෙන යා යුතුයි. ඒක නම්බර 1. අංක 2. අංක 2 තමයි තමා ජීවිත කාලයම රැස් කරපු සමස්ත ධනස්කන්ධය තමාගේ දේහය ගෙනියන පාර දිකට මේ එලන්න ඕනි කියලත් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා අණ කරනවා. ඒ වගේම මොහු විසින් කියනවා තමන්ගේ අත් දෙක මිනි පෙට්ටියෙන් එළියට හිටන විදිහට හදන්න කියලත් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා තමන්ගේ අන්තිම කැමැත්ත ප්‍රකාශ කරනවා. මෙතනින් ඇත්තටම ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඊ타ත්ම සුවිශේෂී ආදර්ශයක් විතරක් නෙවෙයි මහා දැවැන්ත සංස්කෘතික විප්ලවයකට අවශ්‍ය කරන පදනම සකස් කරනවා. ඉතින් මේ කතාව හරහා දැන් අපි වෛද්‍යවරු ඇයි මිනිපෙට්ටිය කරේ තියන් යන්න ඕනේ? හේතුව තමයි කොච්චර හොඳ වෛද්‍යවරු හිටියත් මරණය නවත්වන්න බෑ. 2. ධනස්කන්ධයයි පාර දෙකට වෙනුයි. ඒකට හේතුව තමයි කොච්චර ධනස්කන්ධය තිබ්බත් මරණය කියන එක නතර කරන්න බෑ. ඊට පස්සේ අන්තිම එක මොකද්ද? ඒක තමයි අත් දෙක එළියට වැනි තියෙන්න ඕනේ කියන්නේ. ඒකේ මොකද්ද? හිස් අස් ජනතාවට පේන්න ඕනේ. ඒතර මැරෙනකොට මොකවත් අරගෙන යන්නේ නැහැ කියන්නේ. ඇත්තටම මේ කාරණාවන් බුද්ධ ධර්මයේ ඇතුලේ එලෙසින්ම සඳහන් වෙනවා. මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා තමන්ගේ ග්‍රීක ජනතාවට කියන්න උත්සාහ කරේ අනිත්‍ය කියන කාරණාව. අද මම කතා කරන්නේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන මේ ලෝකයේ තුළ යුරෝපීය ආක්‍රමණයක් නිසා බිහිවිච්ච හරිම අපූර්ව සංස්කෘතික විප්ලවය ගැන. එතකොට මෙන්න මේ විසි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ආක්‍රමණයෙන් පස්සේ සිද්ධ වෙච්ච මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන කාරණාව ගැන අපි අධ්‍යයනය කරනකොට සාමාන්‍යයෙන් මේක අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එකත් මම කලින් කියන්න එපා. ඒකට හේතුව තමයි මේ දැන් අපේ බෞද්ධ සමාජය තුළ මුලින් බුද්ධ ප්‍රතිමා හැදුවේ නැහැ. කලාව හොඳට තිබ්බා. කැටයන් හදනවා, ලස්සනට දිස්සිතුවම් හදිනවා. හැබැයි එතනදී බුදුහාමුදුරන්ගේ එහෙම නැත්නම් මේ බුදුන් වහන්සේගේ පින්තූර ඇඳේ නැහැ. එතන ඇඳේ අපි නිකන් ඔය සාරානාත් බුදු පිළිමේ යට තියෙන ධර්ම චක්‍රයක්. ඒ ධර්ම චක්‍රයටනේ පස්වක තවස වෙනගෙන ඉන්නේ. අන්න ඒ වගේ ධර්ම චක්‍රයක් වජ්‍රාසනය ඊට පස්සේ ගත්තාම ශ්‍රී පාදය වගේ සලකුණු වලින් තමයි බුදුහාමුදුරන්ව නිරූපණය කරලා තිබ්බේ මේ ඉන්දියානු ජනතාව. නමුත් මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ ආක්‍රමණයෙන් පස්සේ එන ග්‍රීක ජාතිකයෝ විශාල වශයෙන් මේ ආසියානු යටත් කරගත යටත් විජිත වලට ඇවිල්ලා පදිංචි වෙනවා. එතකොට මේ යුරෝපේ ඉඳන් ආපු ග්‍රීක ජාතිකයෝ කතා කරන්නේ ග්‍රීක භාෂාව, අදහන්නේ පුරාණ ග්‍රීක බහුදේවවාදී ධර්මයේ. එතකොට මේගොල්ලෝ දකිනවා අලුත් ආගම් දකිනවා. මෙතනදී මේගොල්ලෝ හම්බ වෙනවා මේ බුද්ධ ධර්මයේ කියන ආගම. ඒ හින්දා මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ යා විශේෂත්වයක් දකිනවා. මොකද ග්‍රීක දර්ශනවාදී එහෙම නැත්නම් ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සෝක්‍රටිස් වගේ දාර්ශනිකයන්ගේ දර්ශනත් එක්ක මේ බුද්ධ ආගමේ යම් ආකාරයක සමානත්වයක් තියෙනවා කියලා ග්‍රීක ජාතිකයෝ දකිනවා. ඉතින් ඒ හින්දා ග්‍රීක ජාතිකයෝ ටිකක් මේ බුද්ධ ධර්මයේ කියන ආගම ගැන ටිකක් අවධානය යොමු කරන්න පටන් ගන්නවා. ඒකේ අවසාන ප්‍රතිඵලයක් විදිහට
ඒ කාල සීමාව විදම මෞර්ය අධිරාජ්‍ය වුණු මේ ධර්මාශෝක රත්තුමා විසින් නිල වශයෙන්ම මේ ඉන්දු ග්‍රීක පදේ යටත් විජිතවලට මේ බුද්ධ ධර්මය යවනවා. විශේෂයෙන්ම ධර්මාශෝක රත්තුමා සඳහන් කර තිනවා යෝනක වරුන්ට බුද්ධ ධර්මය යවුවා කියලා. ඒතර යෝනක කියලා කියන්නේ අයෝනියන් මුහුදෙන් එහා පැත්තේ තියෙන රට තමයි ග්‍රීසිය. ඉතින් ඒ හින්දා ඒ අයෝනියන් මුහුදෙන් එහා පැත්තේ ඉඳන් ආපු කට්ටිය පදිංචි වෙලා තියෙන ප්‍රදේශය තමයි ඔය යෝනක භූමිය කියලා ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ. එතකොට ඒ භූමියට ධර්ම දූත සේවාවක් ධර්මාශෝක රත්තුමා විසින් යවුව බව නිරවශයෙන් සඳහන් කිරීමත් එක්ක ග්‍රීක ජාතිකයන් ග්‍රීක දර්ශනවාදය බුද්ධ ධර්මයේ එකිනෙකට සංසන්දනය කරමින් බලන්න පටන් ගත්තාම මේක පසු කාලන මහා විප්ලවයක් බවට පත් වෙනවා. මේ තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කියන්නේ ග්‍රීක ජාතිකයන් විසින්. විශේෂයෙන්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී ඔය අපි කියන මේ ගාන්ධාර ශෛලිය කියලා කියන්නේ ඔය ගාන්ධාර ශෛලිය කියන්නේ මේක ඉන්දියානු ශෛලියක් නෙවෙයි. හරි මේක දැන් ග්‍රීක ගතියක් තමයි මේ පිළිම වල දක්නට දැමෙන්නේ. විශේෂයෙන්ම ඇපොලෝ දෙවියන්ගේ මුහුණුවර සහ ඇපොලෝ දෙවියන්ගේ මූණේ අර තියෙන ස්වභාව ධර්මය අපි දන්නවා ග්‍රීසියේ කට්ටිය ප්‍රතිමා නිර්මාණය කරනකොට මූණේ තියෙන හැඟීම් නේද මේ අර මල්ලපොර මේ ප්‍රතිමාවේ එහෙම ගොඩාක් අර නහර පවා හොඳට අඹලා තියෙනවානේ. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවන්ගේ බොහොම මේ සියුම් විදිහට සියලුම මේ ඉරියව් මූණේ තියෙන ඉරියව් ඊටම හොඳින් මේ නිර්මාණය කරන්න මේ ග්‍රීක මූර්ති ශිල්පීන් සමත් වෙනවා. ඒ වගේම මේ ග්‍රීක මූර්ති ශිල්පීන් විසින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා අඳින සිවුර දැක්කම ඔවුන්ට කෙලින්ම මතක් වෙන්නේ එදා ග්‍රීසිය රෝමය එට්‍රොස්කන් ශිෂ්ටාචාරය වගේ ශිෂ්ටාචාරවල ඇඳපු ටෝගා කියන ඇඳුම. ඔය ටෝගා කියන ඇඳුම නිකන් අර සිවුරක් වගේ ඇඳුමක් නේ. ඔය ඇරිස්ටෝටල්ගේ ෆොටෝ වල, ප්ලේටෝගේ ෆොටෝ වල ඔය වගේ නිකන් පොඩි සිවුරක් වගේ ඇඳුමක් තමයි ඒගොල්ලෝ ඇඳගෙන ඉන්නේ. ඒතකොට එන්න ඒ ඇඳුම ඒගොල්ලෝ බුදුන් වහන්සේටත් අඳිනවා මේ ටෝගා කියන ඇඳුම. අන්න ඒ විදිහට තමයි පළවෙනි වතාවට මේ ග්‍රීක ජාතිකයන් විසින් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නේ. ලෝක ඉතිහාසයේ මේක මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන එක හරහා චීනය, ජපානය වගේ රටවල් විතර නෙවෙයි කසකස්ථානය දක්වා බුදු ධර්මයේ ව්‍යාප්ත කරගන්න මේගොල්ලෝ සමත් වෙනවා. මෙතනදී අපි මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන එකේ ඊටම සුවිශේෂී කාලපරාසයක් තමයි ක්‍රිස්තු පූර්ව දෙවන සියවසය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔය අපේ රටේ දේවාන පිරිසතුමා ඊට පස්සේ උත්තිය රජතුමා වගේ කට්ටිය හිටපු කාලේ. අන්න ඒ කාලෙදී ග්‍රීක ආණ්ඩුකාරවරයෙක් වෙච්ච එතනයි දැන් මේක යටත් කරගත්ත භූමියක්. ඒ යටත් කරගත්ත භූමියේ ඉන්න ග්‍රීක ආණ්ඩුකාරවරයාගේ නම තමයි මිනැන්ඩර් කියන නැත්නම් පළවන මිනැන්ඩර් කියන මේ ආණ්ඩුකාරවරයා. ඉතින් මේ පළවන මිනැන්ඩර් කියන ආණ්ඩුකාරවරයා ගැන බෞද්ධ මේ සාහිත්‍යය සඳහන් කරලා තිනවා මිලින්ද පඤ්ඤ විදිහට. අපි ඒ ගැන කතා කරමු මුලින්ම. එක්තරා දවසක් මේ මිනැන්ඩර් කියන ග්‍රීක ජාතික ග්‍රීක භාෂාව කතා කරපු පාලකයා පාර දිගට තමන්ගේ කරත්තෙන් යනකොට තමන් යටත් කරගත්ත භූමිය යටත් ජීවිතේ මේක බල බල යනකොට දකින්නවා මේ භාවනා යෝගී භික්ෂුවක් ඉන්නවා ගහක් යට. මේ භික්ෂුවගේ නම උනේ නාගසේන. ඉතින් මෙතනදී මිලින්ද රත්තුමා එහෙම නැත්නම් ග්‍රීක කට්ටියගේ ලොකයිච්ච මිනැන්ඩර් රජතුමා කරත්තෙන් බැහැලා අර නාගසේන හාමුදුරන්ට කියනවා මේ ඔබේ නම මොකක්ද? එතනදී නාගසේන හාමුදුරුවෝ කියනවා මට මේ අම්මයි තාත්තයි කියන්නේ නම් නාගසේන කියලා. හැබැයි නාගසේන කියලා කෙනෙක් නෑ කියලා. ඒක ගැහුවෙන් පස්සේ මිනැන්ඩර් රත්තුමා අර සොක්‍රටිස්ගේ ප්ලේටෝගේ දර්ශනවාදීත් එක්ක හිතලා බලනවා. හරි එහෙනම් දැන් නාගසේන කියලා කෙනෙක් නැත්තම් ඇත්තටම කවුද ඉන්නේ? ඊට පස්සේ තමයි අර කරත්තය උපමාවට අරගෙන කරත්තේ කෑලි කෑලි ගැලෙවම උතන රත්තුනේ කරත්තයක් නැහැ නේ කියලා නාගසේන හාමුදුරුවෝ කියනවා. මේකෙන් පස්සේ මේ මිනැන්ඩර් කියන යුරෝපීය ආක්‍රමණික රජතුමා විසින් බුද්ධ ධර්මයේ වෙනඳ ගන්නවා. මෙතනින් පස්සේ මිනැන්ඩර් රජතුමා තමන්ගේ කාසිවල එතෙක් කාලයක් ඇතීනා දෙවඟන එහෙම නැත්නම් ග්‍රීසියේ යුද්ධයේ අධිපති දෙවඟනගේ රූපය අච්චු ගහපු කාසිවල බුද්ධෝ කියලා ලියලා බුදුහාමුදුරන්ගේ රූප අච්චු ගහන්න මේගොල්ලෝ සමත් වෙනවා. ඒ වගේම මේ මිලින්ද රත්තුමා විසින් නැත්නම් මේ මිනැන්ඩර් රත්තුමා විසින් විශාල භූමි ප්‍රදේශයක බුද්ධ ධර්මයේ ව්‍යාප්ත කරන මෙයා විසින් චීනයට ඊට පස්සේ කසකස්ථානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය ඊට පස්සේ ඔය කිර්ගිස්තානය ආදී ප්‍රදේශවල වලට විශාල වශයෙන් ධර්ම දූත සේවාවන් මේ
මිනණ්ඩ රත්තුමා විසින් සිද්ධ කරනවා. එතකොට මිනණ්ඩ රත්තුමා විසින් නාගසේන හාමුදුරුවොත් එක්ක මේ ඇති කරගත්ත මේ සංවාදයෙන් පැහැදිලිව අපිට හිතන්න පුළුවන් දේ තමයි එදා හිටපු ග්‍රීක ජාතිකයෝ බුද්ධ ධර්මයේත් එක්ක මේගොල්ලෝ ග්‍රීක දර්ශනවාදය නිරන්තරයෙන් මේ තර්ක කරලා තියෙනවා කියන එක. මොකද දැන් මිනණ්ඩ රත්තුමත් කරේ නාගසේන හාමුදුරුවොත් එක්ක ඒකමනේ නාගසේන හාමුදුරුවෝ බුද්ධ ධර්මයේ පැත්තෙන් අදාළ දේ කිව්වා මිනණ්ඩ රත්තුමා මේ ග්‍රීක දර්ශනවාදයේ පැත්තෙන් ඒ කියන්න ඕන දේ කිව්වා. ඉතින් මෙතනදී මිනණ්ඩ රත්තුමා විසින් තමන්ගේ කාසිවල පුංචි නමක් තමන්ට ගහ ගන්නවා. ඒ තමයි ගැලවුම්කාර රජුවන මිනණ්ඩ කියන නම මොහු විසින් තමන්ගේ කාසිවල මුද්‍රණය කරලා තියෙනවා. අපිට ඔය කාසි ඇෆ්ගනිස්තානයේ වගේ රටවල අදටත් කෞතුකාගාරවල බලා ගන්න පුළුවන්. එතන මේ තරම් දැවැන්ත විදිහේ පුනර්ජීවනයක් ඇතිවීම හරහා ලෝක ඉතිහාසයේ බුද්ධ ධර්මයේ වැඩිම වේගයකින් ව්‍යාප්ත වෙච්ච කාලපරාසයට එළඹෙනවා. මෙතනදී අපි මේ මිනණ්ඩ රත්තුමාගේ සේවාව වෙත විශාලයෙන් ගරු කරන්න ඕනේ වගේම ග්‍රීක ජාතිකයන් විසින් ඒ භූමි ප්‍රදේශ ගාන්ධාර ඔය තජිකිස්තාන් වගේ භූමි ප්‍රදේශවල පන්සල් හදනවා. ඒ පන්සල් හදනකොට ඒ කුළුණු පන්සල් වල තිබ්බ කුළුණු අර ග්‍රීක පාතිනන් දේවස්ථානයේ තියෙන කුළුණු වලට සමාන වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේගොල්ලෝ නිරන්තරයෙන් අර ග්‍රීක සංස්කෘතියත් එක්ක බුද්ධ ධර්මය කලවම් කිරීම සිද්ධ කරා. එතකොට මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන ආගමේ අපි නිරූපණයේදී බුදුන් වහන්සේව ඇපොලෝ දෙවියන්ගේ මූණවලට නිරූපණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඇපොලෝ දෙවියන්ගේ මූණ තමයි බුදුහාමුදුරන්ට තියෙන්නේ. හරි. ඒ වගේම වජ්‍රපාණි කියන බෝධිසත්වයව නිරූපණය කරලා තියෙන්නේ හර්කියුලිස් විදියට. විශේෂ මේක තැනක කැටයමක තියෙනවා මේ බුදුහාමුදුරන්ට මේ ඒ හර්කියුලිස් මේ මුතු කොටයක් අල්ලගෙන ඉන්නවා. දැන් ඒක මාර මේ ශෛලිය. හරි. ඉතින් එතනින්ම ග්‍රීක සහ බුද්ධ ධර්මය අතර සිද්ධ වෙච්ච සංස්කෘතික සම්මුහූර්තකරණය ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන එක මිනණ්ඩ රත්තුමාගෙන් ආරම්භය කියන ඇලෙක්සැන්ඩර් රත්තුමාගේ ආක්‍රමණයෙන් පස්සේ ග්‍රීක ජාතිකයෝ බුද්ධ ධර්මයේ වෙනතගෙන පළවෙනි මිනණ්ඩ රත්තුමාගේ හරහා මේක විශාල වශයෙන් මේ බැක්ටීරියා භූමි ප්‍රදේශය තුළ ව්‍යාප්ත වෙනවා. ඊට පස්සේ කනිෂ්ක රත්තුමාගේ කාලපරාසයේදී කුෂාන් එම්පයර් විදියට මේක විශාල වශයෙන් මේ බුද්ධ ධර්මයේ ව්‍යාප්ත වෙනවා. මෙතනදී මේ කුෂාන් එම්පයර් කියන එක අපි අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද අදටත් ලෝකේ ගොඩක් රටවල මේ කුෂාන් එම්පයර් කියන එක එහෙම නැත්නම් කනිෂ්ක රජතුමාගේ මේ අරුම පුදුම ශිෂ්ටාචාරය ඇත්තටම ලෝකෙනම ආදර්ශයක්. මොකද කනිෂ්ක රජතුමා කියන්නේ බෞද්ධයෙක්. එතකොට මේ බෞද්ධ රජතුමා හිටපු මේ ප්‍රධාන ආගම උනේ බුද්ධ ධර්මය වුණාට විශාල ආගම් ගණනාවක් මේ කනිෂ්ක රාජධානිය තුළ තිබුණා කියලා පුරාණ මූලාශ්‍ර සඳහන් වෙනවා. විශේෂයෙන්ම සොරස්ට්‍රියානු ආගම, ග්‍රීක බෞද්ධවාදී ආගම, ඊට පස්සේ හින්දු ධර්මයේ, ජෛන ධර්මයේ වගේ ආගම් ගණනාවකුත් මේ බුද්ධ ධර්මයට අමතරව මේ භූමි ප්‍රදේශය තුළ තිබුණා කියලා සාධක ඔප්පු වෙලා තිනවා. වගේම කනිෂ්ක රජතුමාත් ඒක තහවුරු කරනවා. ඉතින් මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන එක බිඳවට එන්න පටන් ගන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ විතර වෙනකොට. ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ අර බාමියන් සුප්‍රසිද්ධ බාමියන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරලා එතනින් පස්සේ නැවත මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන එක ක්‍රමක්‍රමිකව අභාවයට යන්න පටන් ගන්නවා. මේ සුවිශේෂී ශිෂ්ටාචාරය බිඳවැටීමේ සලකුණු සනිටුවන් වීමත් එක්ක ක්‍රිස්තු වර්ෂ 630 ගණන් වල ක්‍රිස්තු වර්ෂ 630 ගණන් ක්‍රිස්තු වර්ෂ 640 ගණන් වෙනකොට අරාබි ආක්‍රමණයක් එල්ලවීම හරහා මේ භූමි ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මය සහ ග්‍රීක සංස්කෘතිය, ග්‍රීක භාෂාව ඊළඟට මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන මහා සංස්කෘතික දායාදය සම්පූර්ණයෙන්ම මේ ලෝක ධාතුවෙන් අතුරුදහන් වෙලා යනවා. විශේෂයෙන්ම අදටත් මේ සුප්‍රසිද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් අපිට තොරතුරු වාර්තා වෙන ඉතාම සුළු තොරතුරු ප්‍රමාණයක් විතරයි. විශේෂයෙන්ම පුරාවස්තු විශාල වශයෙන් විනාශ වෙලා ගිහිලා තියෙනවා පසුකන දීච්ච යුද ගැටුම් නිසා. ඉතින් සුප්‍රසිද්ධ මේක තමයි බාමියන් බුද්ධ ප්‍රතිමා පවා විනාශ වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ලෝකයට අමතක වෙලා ගියපු සුන්දර උරුමයක් විදිහට අපි කාට අමතක වුණු සොඳුරු මතකයක් විදිහට මේ ග්‍රීකෝ රෝමන් බුද්දිසම් කියන එක සදාකාලිකව නිහඬ වෙනවා. ඉතින් අපි ඊළඟ දවසකින් අලුත් ශිෂ්ටාචාරයක් විච්ච මයිසීනියන් ශිෂ්ටාචාරය ගැන අරගෙන එන්න. එහෙනම් අදට සුබ දවසක්.